ඔබට මතකද ගිය සැරේ ජනාධිපතිවරණ කාලේ මම එක දෙයක් කිව්වා. හරියට ආගම දහමට ආදරයක් නැති, රටට ආදරයක් නැති, සංස්කෘතිය ගැන තැකීමක් නැති මේ කල්ලතෝණි ජාතිය අපේ රටේ නායකත්වයට ආවොත් අපේ රටේ අනාගතයේ ඉන්න දරුවට විශාල බලපෑමක් වෙනවා. තාමත් නරක ආකාරයට කියලා. අද වෙනකොට ඒක සත්‍යක් වෙලා තියෙනවා. පසුගියදා පොඩි දරුවන්ගේ පෙළපොත් වලට ඇතුළත් කරපු මනස්ගතත් එක්ක අද වෙනකොට අපි දන නමලා නමස්කාර කරන ගරු ස්වාමින් වහන්සේලාට වෙන අසාධාරණකම් එක්ක අද වෙනකොට රටේ රාජ්‍ය නායකයා අපි අභිමාණයෙන් ශ්‍රී ලංකා මාතා කියලා හිටගෙන අභිමාණයෙන් කියපු අපේ රට තුට්ටු දෙකේ හුණ්ඩුවක් බවට පත් කරනකොට මං හිතනවා ඒ දවස්වල අපි කියපු කතා ඡන්දෙ දීපු ඒ හැම කෙනාටම මතක් වෙනවා ඇති. සජිත් ප්‍රේමදාස කියපු සියලු දෙයක්ම අද සත්‍ය වෙලා තියෙනවා. එදා ඔහු ඉදිරිපත් කරපු සියලුම ප්‍රායෝගික දේම අද වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බලනවා. අපේ මිනිස්සු හැමදාම ලස්සන කතා වලට රැවටෙනවා. බොරු වලට රැවටෙනවා. හැබැයි අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා ඉඳන් අද වෙනකන් ඔහුගේ ස්ථාවරත්වය කවදාවත් වෙනස් කරේ නැහැ. ඔහු එදා කිව්වෙත් ඇත්ත, අද කියන්නේත් ඇත්ත. ඔහු කවදාවත් ජනතාවව එක එක පොරොන්දු දීලා රැවට්ටුවේ නැහැ. කරන්න පුළුවන් දේ කරන්න පුළුවන් කිව්වා, බැරි දේ බෑ කිව්වා. මං හිතනවා සමහරක් විට ඒ තිත්ත ඇත්ත දරා ගන්න බැරි හින්දා තමයි ජනතාව ඔහුට අවස්ථාවක් දුන්නේ නැත්තේ. මිනිස්සු ආසයි ලස්සන සීනි බොල කතන්දර වලට. මිනිස්සු ආසයි ලස්සන මවල කියන බොරු වලට. ඒ හින්දා තව දුරටත් අපි කල්පනා කරන්න ඕනේ ඉස්සරහට මේ වර්තමාන ආණ්ඩුව ඇතුළු මේ කණ්ඩායම විසින් මේ කියන බොරු වලට තව දුරටත් අපි කාන්තාවන් විදිහට රැවටෙනවද කියලා.